හෙලෝ ආයිබෝවන්. ඉතින් ඔයාලට කොහොමද? ඔන්න අදත් අපි අලුත් ටැරෝ රීඩින් එකක් අරගෙන ඔයගලන්ත් එක්ක මේ සම්බන්ධ වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා. චුට්ටක් හරි දුකෙන් ඉන්නවනම්, කලකිරීමකින්, දුකකින්, වේදනාවකින් ඉන්නවනම් අපිත් එක්ක රීඩින් එකත් එක්ක එකතු වෙලා හිතේ තියෙන දුක චුට්ටක් අඩු කරගන්න. එහෙම නැත්නම් ඔයා මොකක් හරි පාරක් මාර්ගයක් හොය ඉන්නවනම්, මේ ප්‍රශ්න එහෙම තියෙනවා නම් මේ ප්‍රශ්න වලට විසඳුමක් හොයමින් ඉන්නවා නම් ඔන්න රීඩින්ත් එක්ක එකතු වෙන්න අපේ. ඔයාට පුළුවන් මොකක් හරි දෙයක්, මොකක් හරි හෝඩුවාවක් දැනගන්න අපිත් එක්ක එකතු වෙලා. අද මම ඔයාලට රීඩින් එකක් අරන් ඇවිල්ලා තියෙනවා. මේක කලෙක්ටිව් රීඩින් එකක් විදිහට තමයි ගේන්නේ. ඉතින් මේ රීඩින් එකෙන් කතා කරන්නේ ඔයාගේ නෝ කන්ටැක්ට් ඉන්න කෙනා. එහෙම නැත්නම් ඔයාගේ එක්ස් මේ දෙන්නම, ඒ කියන්නේ හිටපු කෙනා හෝ යාව නෝ කන්ටැක්ට් දාලා වත් එක මේ වෙනකොට තරහ වෙලා ඉන්න කෙනා. තාමත් ඔයාට ආදරෙයිද? තාමත් ඔයා ගැන හිතනවාද? තාමත් ඔයා ගැන යම්කිසි හැඟීමක් තියෙනවාද කියන එක බලන්න. ඉතින් එහෙනම් අද අපි අපේ රීඩින් එකට යමු. මේ රීඩින් එක කාටද ඇකියුරේට් වෙන්නේ කියලා මම දැන් කියන්නම්. ඔයා මේ වෙලාවේ තනිකඩ කෙනෙක් නම්, එහෙම නැත්නම් ඔයා මේ වෙලාවේ සම්බන්ධතාවයක් නිසා වේදනාවට පත් වෙලා ඉන්න කෙනෙක් නම්, ඔයා තවදුරටත් ඔයාගේ එක්ස් ගැන මතක් කරනවා නම්, එහෙම නැත්නම් එයා ගැන හිතනවා නම්, ඔයාව නෝ කන්ටැක්ට් දාලා කවුරු හරි ඉන්නවා නම්, ඒ කෙනා ගැන ඔයා හිතනවා නම්, ඔන්න මේ රීඩින් එක ඔයාට. ඒත් එක්කම ඔයා මේ වෙලාවේ රෝස පාට, සුදු පාට, කළු පාට, රත්රන් පාට, මෙන්න මේ කියන පාට වලින් යුක්ත ඇඳුමක් ඇඳගෙන ඉන්නවා නම්, එහෙම නැත්නම් මේ පාට ඔබේ ඇඳුමේ කොහේ හරි තියෙනවා නම් මේ රීඩින් එක ඔයාට ගොඩක් ඇකියුරේට් වෙනවා. ඒත් එක්කම ඔයා මේ රීඩින් එක බලනකොට ඔයා බලන තැනට නිවසින් පිටත එකෙල්ලේම ඔයාට පේනවා නම්, නිවසින් පිටත ඒ කියන්නේ ජනේලකින් හරි නිවසින් පිටත ඔයාට එකෙල්ලේ පේනවා නම්, වටපිටාව, ගස් කොළන් මේවා පේනවා නම් ඔයාට මේ රීඩින් එක ගොඩක් ඇකියුරේට් වෙනවා. ඒත් එක්කම ඔයා ඉන්න තැන පුවත්පත් රඳවනයක්, එහෙම නැත්නම් පුවත්පත් තියෙන තැනක්, පොත් තියෙන තැනක්, මේ වගේ පොත් මේසයක්, එහෙම නැත්නම් පොත් ගොඩක් තියෙනවා නම් ඔයාට මේ රීඩින් එක ගොඩක් ඇකියුරේට් වෙනවා. ඔයා පහුගිය සතිය තුළ ටිකක් දුර බැහැර ගමනක් ගිහින් ආවා නම් ඔන්න මේ රීඩින් එක ඔයාට. ඒත් එක්කම ඔයා මේ වෙලාවේ ගොඩාක් මානසිකව ඇද වැටිලා, ඔයාට තීරණයක් ගන්න බැරුව ඉන්නවා නම් ඔයාට මේ රීඩින් එක ගොඩක් ඇකියුරේට් වෙනවා කියලා කියන්න පුළුවන්. ඒත් එක්කම ඔයාගේ නම සිංහල හෝඩියේ අයන්න, දයන්න, කයන්න, රයන්න, වයන්න කියන නම් වලින් පටන් ගන්නවා නම් ඔයාට මේ රීඩින් එක ගොඩක් ඇකියුරේට් වෙනවා. ඒත් එක්කම ඔයා විශේෂයෙන්ම ඝන දෙවියන් වැඳ පුදන කෙනෙක් නම්, එහෙම නැත්නම් ඝන දෙවියන් ඔබේ ඉෂ්ට දේවතාවුන් විදිහට, එහෙම නැත්නම් ඔබේ වැඩිපුර ඇල්මක් දක්වන දෙවියන් ඝන දෙවියෝ නම් විශේෂයෙන්ම ඔයාට මේ රීඩින් එක ගොඩක් ඇකියුරේට් වෙනවා. ඝන දෙවියන් වැඳුම් පිදුම් කරන විශේෂ ඇල්මක් දක්වන කෙනෙක් නම් ඔබ මේ ප්‍රශ්නයෙන් පීඩාවට පත් වෙලා ඉන්නවා නම් මේ රීඩින් එක ඔබට බලන්න ගොඩක් ඇකියුරේට් වෙනවා මේකේ තියෙන දේවල් ඔබට. හරි. එහෙනම් අපි අපේ රීඩින් එකට යමු. අද අපි ඔයගලන්ට පොඩි අවස්ථාවක් උදා කරලා දෙනවා. මගේ මේ රීඩින් එකට වැඩිම කමෙන්ට් දාන කෙනාට නෝමල් රීඩින් එකක් අපි ලබා දෙනවා. හැබැයි එක දිගට වැඩිම කමෙන්ට් ප්‍රමාණයක් දාන කෙනාට තමයි අපි මේ රීඩින් එක ලබා දෙන්නේ. ඉතින් ඒකත් එහෙමම හිතේ තියාගෙන රීඩින් එකට යමු. ඔයාගේ එක්ස්ට, ඔයාගේ නෝ කන්ටැක්ට් පාර්ට්නර්ට මේ වෙලාවේ ඔයාව ටිකක් මගහැරලා ඉන්න ඕන ගතියක් පෙන්නුම් කරනවා. ඒත් එක්කම ඔයාගේ නෝ කන්ටැක්ට් පාර්ට්නර්ට ඔයාගේ එක්ස්ට ගොඩක් වෙනත් හිතවත්කම් කියන කෙනෙක් ළඟ කැරකෙනවා වගේ ගතියක් පෙන්නුම් කරනවා. ඒ කියන්නේ ටිකක් එයාට සමීප වෙන්න කෙනෙක් එයාගේ අසල ඉන්නවා. එහෙම නැත්නම් එයා ටිකක් වෙන කෙනෙක්ට සමීප වෙලා වගේ ගතියක් පෙන්නුම් කරනවා. ලොකු සම්බන්ධතාවයක් මෙතන පෙන්නුම් කරේ නැති වුණත් ඔයාගේ එක්ස්ට හරි, ඔයාගේ නෝ කන්ටැක්ට් පාර්ට්නර්ට හරි මෙතෙන්දී කවුරු හරි සැප දුක් හොයලා බලන්න කතා බහ කරනවා, එයාගේ දේවල් හොයලා බලනවා, එයාට උපදෙස් දෙනවා, එහෙම නැත්නම් එයාව සනසන්න ඉන්නවා කියන එකක් මෙතනින් පෙන්නුම් කරනවා.
ඒත් එක්කම ගොඩක් වෙලාවට මේ කෙනා ඔයාගේ එක්ස් ගෙවත් නෝ කන්ටැක්ට් පාර්ට්නර් ගෙවත් ඇවෑමෙන් නෙවෙයි ලං වෙලා තියෙන්නේ. මේ කෙනා ඔයා ඉන්න කාලේ ඉඳන්ම ඔයාගේ පාර්ට්නර්ට ගොඩක් කැමැත්තෙන් ඉඳපු කෙනෙක්. විශේෂයෙන්ම එයාගේ යාළුවෙක් වෙන්නත් පුළුවන්. එයා දැන් මෙයාගේ හිත හදන්න උත්සාහ කරනවා. ඔයාගේ මෙයාගේ සම්බන්ධතාවය නැති නිසා එහෙම නැත්නම් ප්‍රශ්න ඇති වෙලා තියෙන නිසා මෙයා මේ මැද්දට චුට්ටක් එන්න හදන්නේ කියන එක මෙතන පෙන්වුම් කරනවා. ඉතින් එහෙම වුණත් අපි අද බලන්නේ ඔයාගේ පාර්ට්නර්, නෝ කන්ටැක්ට් පාර්ට්නර්. එහෙම නැත්නම් ඔයාගේ එක්ස් තාමත් ඔයාට ආදරේද කියලා. ඔව්. මෙතෙන්දි බැලුවහම ගොඩක් වෙලාවට මෙයාට ටිකක් ඔයාගෙන් ඈත් වෙලා ඉන්න ඕනි වුණාට මෙයාගේ හිතේ ඉන්නේ. එහෙම නැත්නම් මෙයාගේ හදවතේ තියෙන්නේ ඔයාගේ ආදරේ තාමත්. ඒ වුණාට මෙයාගේ තියෙන ලොකුකමට එහෙම නැත්නම් ඊගෝ එක වැඩිකම නිසා එහෙම නැත්නම් ඔයා පස්සේ වැටෙන්න කැමති නැති නිසා මෙයා කොහොමත් ඔයාගෙන් ඈත් වෙලා ඉන්න ඕනේ කියලා තීරණය කරලා ඉවරයි. හැබැයි මෙයා එහෙම වුණාට තාමත් ඔයාට ආදරේ කියන එකත් ඒත් එක්කම මෙයාට සම්පූර්ණයෙන්ම වෙන කෙනෙක්ගේ වෙන්න තාම බැහැ කියන එකක් තමයි පෙන්වන්නේ. කොච්චර දෙනෙක් එහෙම නැත්නම් කොච්චර කොහොම කෙනෙක් මෙයාගේ ළඟට ආවත් මෙයා කතා බහ කරනවා වුණත් සමහර විට මෙයාට බැහැ තාම ඔයාගෙන් සම්පූර්ණයෙන්ම ඔයාගේ මතක වලින් ඔයාගේ බැඳීමෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා එයා කෙරේ යන්න. මොකද මෙයා තාමත් ඔයා ගැන හිතනවා. ඔයා වගේම මෙයා හිතනවා. හැබැයි මෙයාගේ හිත ඔයාට වඩා ගොඩක් ශක්තිමත් නිසා මෙයා ගොඩක් වෙලාවට එයාගේ වැඩ ටික කරගෙන එයාගේ ලෝකේ එයාගේ පාඩුවේ ඉන්නවා වගේ එකක් පෙන්නනවා. හැබැයි ඔයා මෙයාගේ පස්සෙන් යනවා, සමහර වෙලාවට හොයලා බලනවා, අඬනවා, තැවෙනවා. අද වෙනකන් ඔයා ගොඩාක් මානසිකව වැටිලා ඉන්නේ. එහෙම නැත්නම් ඔයා මේක ලොකු ප්‍රශ්නයක් කරගෙන තවමත් එයා මැත්තේ අඬනවා, වැළපෙනවා කියන එක මෙතනින් පෙන්නනවා. ඔයා හිත හදාගන්න උත්සාහ කරත් ඔයා උඩින් කිව්වත් මට නම් ඔය මිනිහා එපා. එහෙම නැත්නම් මම නම් එයා ගැන හිතන්නේ නැහැ කියලා ඔයාගේ හදවත ඇතුලෙන් බැලුවොත් එහෙම ඔයා තවමත් එයාට ආදරෙයි. ඒ වගේම තමයි අපි අද බලන්නේ ඔයාගේ එක්ස් එහෙම නැත්නම් ඔයාව නෝ කන්ටැක්ට් දාලා ඉන්න මේ කෙනා ඔයාට තාමත් ආදරේද කියලා. ඉතින් මෙතන නම් පෙන්눔 කරන්නේ එයා ඔයාගෙන් ඈත් වෙලා හිටියට එයා තාමත් ඔයාට ආදරේ කියලා. එයාට තව කොච්චර අය හම්බුණත් ඔයාගේ ඉඩ එහෙම නැත්නම් ඔයාව එතෙන්ට රීප්ලේස් කරන්න බෑ. ඔයාගේ තැනට රීප්ලේස් කරන්න බෑ කියන එක තමයි මෙතන පෙන්වන්නේ. ගොඩක් වෙලාවට ඔයාගේ තැන වෙන කාටවත් දෙන්න බෑ කියන එක එයාගේ හිතේ තියෙනවා. හැබැයි එයාට පොඩි ආඩම්බරයක් එනවා. එයාට ඔයාට වඩා පෙනුමෙන් එහෙම නැත්නම් වත්පොහොසත්කම් වලින් උගත්කමින් සමහර විට ඔයාට වඩා ස්ටෙප් කීපයක් උඩින් ඉන්න කෙනෙක් මෙයාට ලං වෙන්න පුළුවන්. හැබැයි එයා ඒකට ආඩම්බර වෙනවා. එහෙම වුණාට මෙයාට උනත් එක එල්ලේ ඒ කෙනාට හිත දෙන්න බෑ. කතා බහ කරයි ලං වෙයි. හැබැයි ඔයාට තරම් බැරි වෙයි. ඔයාට තරම් ආදරය කරන්න බැරි වෙයි. මොකද ඔයත් එක්ක ගෙවුණු මතක, ඔයත් එක්ක ගෙවෙපු ජීවිතේ ඒ හැම දෙයක්ම මෙයාට මැවි පේනවා. ඔයා සමහර විට දන්නවත් ඇති මෙයා දැන් වෙන කෙනෙක් එක්ක කතා බහ කරනවා. මෙයා දැන් චුට්ට අර වෙන අයත් එක්ක ඉන්නවා. එහෙම නැත්නම් මෙයා දැන් ටික වෙනස් වෙමින් යනවා කියන එක. හැබැයි එහෙම වුණාට මෙයාට කවදාවත් ඔයාව සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න බෑ. මෙයා නැවත වාරයක් ඔයා ගාවට එන්න ඉඩ තියෙනවා. 50%ක් 60%ක්ම මෙතන පෙන්නන විදියට මේක බලන ඔයාට කියන්න තියෙන්නේ ඔයාගේ නෝ කන්ටැක්ට් පාර්ට්නර්, ඔයාගේ එක්ස් නැවත ඔයා ගාවට එන්න ඉඩ තියෙනවා. එයාගේ අතින් වෙච්ච වැරද්දට සමහර විට එයා පසුතැවෙනවා. එයා උඩින් ඔයාව එපා කිව්වත් එයා යටිහිතින් ඔයාව තාමත් අපේක්ෂාවෙන් බලාපොරොත්තුවෙන් ඉන්නවා කියන එක මෙතන පෙන්නනවා. හැබැයි එයා කැමති නැහැ ඔයා ඕනවට වඩා පස්සෙන් ගිහිල්ලා ඕනවට වඩා යට කරදරයක් වෙනවට. ඒ නිසා ඔයා ඔයාගේ වැඩක් කරගෙන පාඩුවේ ඉන්න බොහෝ විට මෙයා නැවත ඔයා ගාවට එන්න ඉඩ තියෙනවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. බොහෝ විට ඔයාට අලුත් ආරම්භයක් ඉස්සරහට ලැබේවි. අලුත් අවුරුද්දක් ලබන්නේ ඉස්සරහට මේ අලුත් අවුරුද්දත් එක්ක ඔයාට
අලුත් ආරම්භයක්. පරණ සම්බන්ධතාවය නැවත වරක් අලුත් වෙලා ඔයාගේ ජීවිතයට එන්න ඉඩ තියෙනවා. මේක පොදු රීඩින් එකක් නිසා වීමේ නොවීමේ සම්භාවිතාවක් තියෙනවා. හැබැයි ඔයාට අපෙන් ප්‍රයිවට් රීඩින් එකක් අරගෙන ඔයාගේ ජීවිතයට ඇත්තටම එයා එනවද? එයා ඇත්තටම ඔයාගේ ජීවිතයට වෙනදා වගේ සතුටින් ඉන්න එනවද කියන එක හරියටම බලා ගන්න පුළුවන්. ඔන්න එහෙනම් අපි අද රීඩින් එක මෙතනින් අවසන් කරනවා. අදත් ඔන්න වැඩිම කමෙන්ට් දාන කෙනාට අපි ෆ්‍රී රීඩින් එකක් දෙනවා. අංක 1 ඉඳලා එක දිගට වැඩිම කමෙන්ට් දාන කෙනාට තමයි මේ රීඩින් එක අපි ලබා දෙන්නේ. ලබන සතියේ සඳුදා දවසේ අපි ජයග්‍රාහකයා තෝරලා අපි ඒ කෙනාට මේ රීඩින් එක ලබා දෙනවා. ඉතින් එහෙනම් අදට අපි සමුගන්නවා. ඔයගොල්ලන් හැමෝටම ගොඩක් ස්තුතියි. අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. subscribe කරන්න, like කරන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම්.